එතකොට ඔයා හිතනවා නෑ මේ හරි පව් වැඩේ පිහිට වෙන්න ඕනේ. වක්කඩේ හකුරු හැංගුවාම හකුරු ටික දිය වෙලා යනවා. ඒ වුණාට දැන් මේක බ්ලේම් එක මේ දුක කොහෙන්ද එන්නේ කියලා උනුත් කන්ෆියුස්. පූනියමක් කර ගහගත්තා වගේ උදේකලාව ජීවත් වෙනවා කියන්නේ කැලේකට ගිහිලා ජීවත් වෙනවා කියන එක නෙමෙයි. අර කුඩු ගහන සෙට් එක සෙට් වුණාම වෙන්නේ. දුකෙන් ඉන්න අයව සන්තෝෂ කරන්න යන්න එපා. කවදාවත් ඒක කරන්න එපා. හරිම භයානක. හරිම භයානක. මෙහෙම කිව්වහම නිකන් මේක හරි නිකන් දහුණු ප්‍රකාශයක් වගේ හිතෙනවා ඇති නේද? ඕගොල්ලන්. එහෙම කතන්දරයක් නෙමෙයි. මේක ජීවිතේට බොහොම වැදගත් කතන්දරයක්. අපි හැමෝම අනා ගන්න තැනක්. බොහෝ දෙනෙක්. ඉතින් මේකෙන් තමයි අපි කතා කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලන්න හරියට මේක තේරුම් ගන්න. එහෙනම් අපි කතා කරමු ටක් ගාලා. ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්නවා යකාගේ කතා channel එකට. යකාගේ කතා කියන්නේ අමුයෙන් කතා කරන තැන. දන්නවනේ මාතෘකාව? දැන් මේක ඇවිල්ලා මං කියවනේ හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. අපි ඉතින් මේ වගේ දේවල් ගැන කතා කරන්නේ වැඩි ඇහෙන්නේ නැති දේවල්. ඒ වුණාට යථාර්ථය හැංගිලා තියෙන්නේ. ඒ වුණාට සමහර වෙලාවට හුඟක් දෙනෙක් කතා කරන්න බය වෙන කතන්දරයක්. මම මේ දුකෙන් ඉන්න කෙනෙක් කිව්වේ කරදරයකටපත් වෙලා විපතකටපත් වෙලා මොකක් හරි දෙයක් ඇති වෙලා පිහිටක් අවශ්‍ය වෙන සපෝට් එකක් අවශ්‍ය වෙන මානසිකව උදව් අවශ්‍ය වෙන එහෙම කෙනෙක් නෙමෙයි. විපතකටපත් වුණ කෙනෙක් නෙමෙයි. එහෙම අයට පිහිට වෙන්න ඕනේ. ඒක තමයි ලෝකෙ දිගටම යන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරන්නේත් බෞද්ධ හැටියට සියලු සත්වය දුකෙන් මිදෙත්වා කියලා. ඒ දුක ගැන නෙමෙයි. එහෙම අයට උදව් කරන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා මේ වගේ චරිත බොහොම භයානක වෙන්නේ එතන. ඒ කියන්නේ මෙහෙම මිනිස්සු මේම චරිත ඉන්නවා පවුල ඇතුළේ වෙන්න පුළුවන් ඔයාලා. යාළුවෝ අතර වෙන්න පුළුවන්. වැඩ කරන තැන වෙන්න පුළුවන්. කමියුනිටි එකේ වෙන්න පුළුවන්. කොහේ හරි ඔයත් එක්ක කනෙක්ෂන් එකක් තියෙන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුක කියන්නේ ඒක තමයි මේ මිනිස්සුන්ගේ ඩෙන්ටිටි. දුකෙන්ම තමයි ඉන්නේ. හැමතිස්සෙම worry, complain. හැමතිස්සෙම negative. හැමදේම අවුල්. හැමෝම මුළු ලෝකෙම අවුල් සමහර වෙලාවට. ගහකින් කොලයක් වැටුණත් අවුල්. ඔහොම ඉන්න මිනිස්සෙක් සතුටු ගන්න ගියාම ඔයාට වෙන දේවල් අපි කතා කරමු. ඒ කියන්නේ ඔහොම ඉන්න මිනිස්සෙක් ඔය දුකටම ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සෙකුට කුඩු ගහනවා වගේ දුකම කියන එක තමයි ඒ කියන්නේ දුකම කියන එක තමයි මේ මිනිස්සුන්ගේ ආතල් එක. ඊට එහා දෙයක් නැහැ. දුකම තමයි. දුක කියන්නේ ආතල් එක. එතකොට ඔයා හිතනවා නෑ මේ හරි පව් වැඩේ පිහිට වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා සන්තෝෂ කරන්න බලනවා මේ මිනිස්සයව. ඒක හරියට ඔයා සන්තෝෂ කරන්න හදන දේ අර ගඟට කපන ඉනි වගේ. එහෙම නැත්නම් වක්කඩේ හකුරු හැංගුවා කියන්නේ. වක්කඩේ හකුරු හැංගුවාම හකුරු ටික දිය වෙලා යනවා. එහෙම නැත්නම් බාලගිරි අද නෙමේ හෙට කියන්නේ. ඒවා කවදාවත් වැඩක් වෙන්නේ නැති දෙයක්. මිරිගුවක් පස්සේ දුවන්නේ. කවදාවත් එහෙම මිනිස්සුන්ව සන්තෝෂ කරන්න බෑ. මොකද මේ මිනිස්සුන්ගේ ආතල් එක තමයි දුක කියන්නේ. ඔයා ඔක දන්නේ නැතුව මේ සන්තෝෂ කරන්න හදන. ඒ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ ආතල් එක අරගෙන ඉන්න දෙන්න. ඒ වගේ මිනිස්සුන්. දැන් ඔයා ලොකුවට ඇටෙන්ෂන් දීලා ඔහොම මිනිස්සෙක්ව සන්තෝෂ කරන්න සතුටින් තියන්න බලනකොට ඒ මිනිස්සයාට ඒක තවත් ආතල් වෙනවා. තවත් ආතල්. ඊට පස්සේ දැන් මේ මිනිස්සයාට මුළු ලෝකෙම අවුල්නේ සමහර වෙලාවට. එතකොට මේ මිනිස්සයා මේ දුකෙන්ම ඉන්න මිනිස්සයා ඔයා මේ කරනකොට ඒ මිනිස්සයාට මං කියවනේ තව ආතල් කියන්නේ ඊට පස්සේ ඔයාට බ්ලේම් එක දාන්න. ඊට පස්සේ ඒ මිනිස්සයාට දැන් මාර ආතල්. කලින් මේ මොකක්වත් හොයාගන්න බැරුව හිටිය මිනිස්සු ඉන්නවා සමහර. සමහර ඩයල් ඉන්නවා ඒ කියන්නේ මුළු ජීවිතේම දුකෙන් ඉන්නේ. ඒ වුණාට දැන් මේක බ්ලේම් එක මේ දුක කොහෙන්ද එන්නේ කියලා උනුත් කන්ෆියුස්. මේක දැන් මොකටද කියලා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සන්තෝෂ කරන්න හැදුවම අම්මා පට්ටාද. එතකොට ටිකක් කල් යනකොට මූහින්දා තමයි මේ හැමදේම. ලස්සන්ට පාස් කරන්න පුළුවන් මේක. මේ අකින්ද තමයි කියලා. එතකොට ඔයා ඒ මනුස්සයව සතුටු කරනවා දේවල් අර මනුස්සයා එහෙන් කම්ප්ලේන් කරනවා. හැමදාම සතුටු වෙන්නේ නැහැ. ඕනනම් වාසියක් આવොත් తాවකාලිකව පෙන්නනවා. හැපි කියලා ආයි පටන්. ආයි බ්ලේම්. ඊට පස්සේ දැන් ඔයා වැඩියෙන් ඒක කරනවා කියලා පෙන්නනවාම අන්තිමට වෙන්නේ අර මොකෙද්ද පූනියමක් කර ගහගත්තා වගේ අන්තිමට එයාගේ දුකේ හේතුව ඔයාද. ඔයාට තමයි තනිකරම බ්ලේම්.
එතකොට ඒක ඔයාටත් දැනෙන විදිහට කියන්න පුළුවන්. හැමදේම අප්සෙට් වෙන්නේ ඔයා හින්දා කියලා. අන්තිමට ඔයාටම ලස්සන්ට ඒගොල්ලෝ දානවා ඔයා හින්දා තමයි මේ ඔක්කොම දැන් දුක. දිගටම දුක ඔයා හින්දා හැමදේම. ඔයා කරන දේ අවුල්. මේ දේ හින්දා මේක වුණා. මේ දේ හින්දා ඔයාත් ඉතින් දිගටම නැහැ. ඔයාත් අර පොටෙන්ෂල් එකක් දකින්නවා කියන්නේ. අද නෙමෙයි හෙට හොඳ වෙයි. අදට වඩා සොඳුරු දිනක් හෙට වෙනවද මොකද්ද කියලා සින්දුවල තියනවා වගේ. බලනවා හෙට හරිය. අනිද්දා හරිය. හරියන්නේ නැහැ. ඔයා දුවනවා මිරිඟුවක් පස්සේ. එහෙම වෙන්නේ නැහැ. අපි මේක කලිනුත් කතා කරා එම්පති කියලා වීඩියෝ එකක්. ඒවත් සම්බන්ධ වෙනවා බේසික්. ඒ වීඩියෝ එක බලපු නැති අය බලන්න. ඉතින් මේ මිනිස්සුන්ව සන්තෝෂ කරන්න ඔයාගේ කාලය යොදනවා වෙන්න පුළුවන්. ශ්‍රමය යොදනවා වෙන්න පුළුවන්. ඔයාගේ ධනය යොදනවා වෙන්න පුළුවන්. අන්තිමට ඒවයින් මෙලෝ වැඩක් නැහැ. අන්තිමට බලනකොට අන්තිමට ඔයාට අහගන්න වෙන්නේත් මාර ආතල් සීන් එක. ආතල් කතන්දර තමයි අන්තිමට ඔයා මේ දුකේ ඉන්න මිනිස්සෙක් අල්ලගෙන ඔයා මේ සන්තෝෂ කරන්න බලනවා. අන්තිමට ඒ මිනිස්සයාගේ දුකට හේතුව වෙන්නේ ඔයා. පට්ට ආතල් විදියට ඔය පිස්සු ටොක්සික් නාසිස්ටික් ඔය ඔක්කොම එකතු වෙච්ච ඔය ඩයල් තමයි. ඔහොම ඉන්නවා. එක විදියට. එක්ක මුළු සමාජයටම වෛර කර දඟලන මිනිස්සු ඉන්නවා හේතුවක් නැතුව. මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කර දඟලන මිනිස්සු ඉන්නවා හේතුවක් නැහැ. ඔයා මේවා හරියට තේරුම් ගන්න නැතුව මේවා දිගටම කරන්න ගියොත් අර කුඩු ගහන යාළුවෝ සෙට් එකකට සෙට් වුණා වගේ අන්තිමට වෙන්නේ ඔයාත් මානසික වැද වැටිලා මොකද ඔයාත් හිතනවානේ ඔයා හින්දා තමයි මේ මනුස්සයාට මේ ප්‍රශ්න වෙන්නේ කියලා ඔයාටත් ඔළුවේ දාගෙන අන්තිමට ඔයාත් වැටෙනවා අර මේ මනුස්සයා ඉන්න නරාවලට. ඒ නරාවලට වැටෙනවා. ඔය මිනිස්සුන් ගා කාසයි ඒ වගේ ඇදලත් ගන්න නරාවලට. එතකොට දැන් ඔයත් ඉන්නේ දුකෙන් ඊට පස්සේ. ඔයාගේ තාතල් එක දුක. අර කුඩු ගහන සෙට් එක සෙට් වුණාම වෙන්නේ. මේවා මේ හරි භයානක සීන්. මේ වගේ ආකල්ප බෝ වෙනවා. Taman හරියට තේරුම් ගත්තේ නැත්නම් මේවා බෝ වෙන සීන්. ඉතින් මේවා තමයි වරද්ද ගන්න අපි ජීවිතේ. හරි. ඉතින් දැන් මොකද්ද කරන්නේ? මෙහෙම මිනිස්සු ඉන්නවනේ සමහර මිනිස්සු නම් කමියුනිටි එකේ අර මෙහෙ අතහැරලා දාන්න පුළුවන්. කෙලින්ම cut off. දැන් තමන්ට ගොඩක්ම කිට්ටු මිනිස්සු ඉන්නවනම් පවුලේ මිනිස්සු ඉන්නවනම් අර එහෙම මොකද්ද කරන්න පුළුවන්. එතකොට අතහැරලා දාන්න බැරි මිනිස්සු ඉන්නවා. එහෙම වුණාම ඔයා හිතින් අතාරින්න. අපි මේ වගේ ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ ඔයාට පුළුවන් දේවල් උදව් තියනවා නම් මොනවා හරි ඒ දේවල් යුතුයකම් වගකීම් උදව් ඒවා කරනවා. හැබැයි අර දුක ඇබ්සෝබ් කරගන්නේ. ඒ අදාළ දේවල් කරනවා දුක ඇබ්සෝබ් කරන්නේ. දුක ඔයාට උරා ගන්නෙ නෑ දුක. ඔයා මේ දුකට හේතුව වෙන්නේ නෑ. ඔයා එක තේරුම් අරගෙන මේ මනුස්සයා මේ දුකට ඇබ්බැහි වෙලා ඉන්න මනුස්සයෙ මේ මනුස්සයාගේ එකම ආතල් එක දුකෙන් ඉන්න එක කියලා ඒ විදිහටම ඉන්න අරින්න දෙයියනේ කියලා හැමම ඉන්න අරින්න. හරිද? ඔයා දඟලන්නේ නැතුව හිතින් අතහැරලා ජීවත් වෙනවා කියන එක අපි කතා කරමු ඉස්සරහට. මේකත් හුඟක් දෙනෙක් හරියට තේරුම් ගත්තේ නැති දෙයක්. අර මේකේ මාතෘකාව වෙන්නේ සොඳුරු හුදකලාව කියලා කියන්නේ. එතකොට දැන් හුදකලාව කිව්වහම වෙන ඔප්ෂන් එකකුත් නැහැ. අපේ ඔළුවට එන්නේ අම්මා මේ පාළුයි තනි අරකයි මේකයි එහෙම මගුලක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපි වෙන දවසක් කතා කරමු. ඒ කියන්නේ තමන් හුදකලාව ජීවත් වෙනවා කියන්නේ කැලේකට ගිහිලා ජීවත් වෙනවා කියන එක නෙමෙයි. මිනිස්සු ලක්ෂ ගාණක් අස්සේ වෙන්න පුළුවන්. හැබැයි තමන් ජීවත් වෙන්නේ තමන් එක්ක. තමන් එක්ක ජීවත් වෙනවා. ඒක අපි කතා කරමු වෙන දවසක. ඉතින් අද කතන්දරය ඇවිල්ලා තේරුණානේ. ඒගොල්ලන්ගේ දුකට හේතුව ඔයා කියලා හිතන්න එපා. හරිද? ඔයා කියලා හිතන්න එපා. ඒගොල්ලන්ගේ ආතල් එක කඩන්නත් එපා. කතාවක් තියෙන්නේ. ඔය මත්ද්‍රව්‍ය ගහලා අර මේ ඉන්නකොට ආතල් කඩන්න එපා කියලා. ආතල් කඩන්න එපා ඒගොල්ලන්ගේ ආතල් එක. මේක හරියට තේරුම් ගන්න. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන අදහස්, අත්දැකීම් ඒවා ගොඩක් වටිනවා. ඒ හැමදේම කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. එහෙම නැතිනම් අද නවතින්න. අපි ආයෙ දවසක හමු.